සරසවි විද්‍යාර්ථීන්ගේ ගුවන් විදුලි නාට්‍ය පෙළහර සරසවි රඟහල මේ ශ්‍රව්‍ය පරිකල්පනයේ පුනරාගමනය සරසවි රඟහල කැම්පස් රේඩියෝවෙන් විදුලි නාට්‍ය රඟහලට ලියන්නේ විශ්මි නවෝතා හඬරංගනය දිනෙත් මෙත්මල් විහඟ සලමුතු සත්තුල් හිමයංගන සංස්කරණය විශ්මි නවෝතා නාට්‍ය නිෂ්පාදනය මල්ෂා දේවින්දි නිරාශා මතුවන්ති විශ්වපුතා අද රැස්වීම නම් හොඳයි. හැබැයි ඔය අලුත් අදහස් ගමට කියන්න කලින් පොඩ්ඩක් හිතන්න ඕනේ. අපේ ගම හැදිලා තියෙන්නේ එක පිළිවෙලකට. ඒක ඒ විදිහටම තියෙන එක තමයි හැමෝටම හොඳ. සිරිමල් මාමේ මම කියන්නේ මේ පිළිවෙලේ පොඩි වෙනසක් කරන්න කාලය ඇවිත් කියලා. දැන් බලන්න අර පාරේ වැඩේට වෙන් කරපු සල්ලි වලට මොකද උනේ කියලා කවුරුවත් දන්නේ නැහැ. ඒක එදා ඉඳන් සිද්ධ වෙන විදිහනේ ළමයෝ. ඕව අහන්න ගින් ගමේ මිනිස්සු එක නිකන් අමනාප වෙන්න ඕනේ නැහැ. සභාපති විදියට මම මේක බලා ගන්නම්. ඔයා අයෝ ලේකම් වැඩේ විතරක් කරලා ඉන්නකෝ. මට ඒක කරන්න බෑ මාමේ. ලේකම් විදියට මට වකීමක් තියෙනවා හැම සතයක් ගැන මිනිස්සුන්ට කියන්න. අපි මේ ලිපිගුණ ඇතුලේ හංගන දේවල් තමයි අන්තිමේදී ගමම අගාධයකට ඇදලා දාන්නේ. ඇයි අපිට බැරි හැමදේම විවෘතව කරන්න? සිරිමල් මහත්තයා අර වැවේ වැට ඉදි කරන්න වෙන් කරපු ලයිස්තුව මට බලන්න පුළුවන්ද? මගේ නම ඒකේ තියෙනවා කිව්වා. ඒත් මාව වැඩට ගත්තේ නෑනේ. ඒක පස්සේ බලමු ආර්යසීල. දැන් අපි මේ වැදගත් සාකච්ඡාවකනේ ඉන්නේ. නැහැ ආර්යසීල මාමේ. ඔන්න උතන තමයි වැරද්ද. මාමේ මෙන්න ලයිස්තුව. මේ බලන්න. මාමගේ නම ඉස්සරහින් මුදල් ගෙවූ බවට සලකුණු කරලා තියෙන්නේ. ඒත් මාමට තාම සල්ලි ලැබුණ නැහැ නේද? මොකක්? මට සතයක්වත් ලැබුණේ නැහැ. එතකොට මේ සල්ලි කී කාගේ සාක්කුවටද? විශ්ව ඔයා වැඩේ වරද්ද ගන්නවා. මේවා මෙහෙම එළියට දාන එකෙන් වෙන්නේ අවුලක් විතරයි. අවුරුදු ගාණක් අපි මේව කරගෙන ආවේ කාටවත් කරදරයක් නොවි. කාටවත් කරදරයක් උනේ නැහැ නෙවෙයි මාමේ. කාටවත් මේව තේරුනේ නැහැ. පරණ පාරෙම යන්න ගිහින් අපි එකම වලක වැටිලා ඉන්නේ. අපි හිතන විදිය සහ වැඩ කරන විදිය අලුත් නොකර මූණු විතරක් මාරු කරලා වැඩක් නැහැ. අපිට ඕනේ හොරකම් කරන්න බැරි විදිහේ වැඩපිළිවෙලක්. විශ්වපුතා කියන දේ හරි. සීමල් මහත්තයා අපිට ඕනේ මහත්තයා දෙන වරප්‍රසාද නෙවෙයි. අපේ අයිතිවාසිකම් හරියට ලැබෙන වැඩපිළිවෙලක්. සිරිමල් මාමේ මම ඔබතුමාට ගරු කරනවා. ඒත් මේ ලියුම් මේ තීරණ ගන්න විදිය මම අදීදන් විනිවිදභාවයකින් කරනවා. ගමේ හැමෝටම දැනගන්න පුළුවන් විදිහට මම මේවා දැන්වීම පූර්වයේ දානවා. ඒක තමයි මගේ ආරම්භය. උඹ කියන්නේ ඒකෙන් හැමෝම දැනගන්නවා කියන එකනේ. ඔව් කවුරුත් ඉහලින් නැවිත් අපේ ගම හදයි කියලා බලාගෙන ඉන්නවට වඩා අපි ඉන්න තැන වැඩ කරන විලාසය වෙනස් කරන එකයි වැදගත්. ඒක එක්කෙනෙක්ගෙන් පටන් ගත්තම මුළු ගමට මේක දැනෙන්න ගන්නවා.
ඒක තමයි වෙන්න ඕන මාමේ. අන්ධ මිනිස්සු වගේ හැමදේම අනුගමනය කරන එක නෙමෙයි. ප්‍රශ්න කරන එකයි සමාජයක් හදන්න පුළුවන් හොඳම විදිය. නිහඬවම හිස නමන පරම්පරාව අවසන්ය. යුක්තියේ නාමයෙන් නැගෙන හඬ අකම්පිතය. අයුක්තියට එරෙහිව පවුරක් සේබැඳී මානව හිතවාදී ජාතියක් හඬ අවදි කරාවී.